ඔකටිය අදත් ගෙනා තවත් එක අලුත් Minecraft survival series එකක් ඉතින් friends ඔකට මතක ඇති මම කලින් Minecraft survival series එකක් කරා හැබැයි ඒක නැතුණා පොඩි බෝඩ් එකේ බග් ප්‍රශ්නයක් ඉඳලා සියරම් බගයක් වුණා. ඉතින් මම තමයි ස්ක්‍රීන් එකක් දැන් මෙත් නෑ මගේ ස්ක්‍රීන් එක දාන්න දෙයක් නෑ. මම පස්සේ දාගන්නම්. දැන් මම පටන් ගත්ත ගමන් හින්දා ස්ක්‍රීන් එක ඕනේ නෑ. ඕනේ. හරි ඉතින් අනං වාන කියලා අපි වැඩිට බහිමු. හරි ඉතින් වැස්ස සද්දේ එහෙම ගණන් ගන්න එපා. පොඩක් බහින ගමන් තියෙන වෙලාවේ පොඩක් ඔය ප්‍රශ්නේ මම දන්නවනේ. හරි ඉතින් අපි මුලින්ම මගේ අක තියෙන මොබයිල් zoom එකක් කේස් කරන් ඕන කරලා බලමු. හරි ඉතින් ඕනක තමයි සීට් ප්‍රශ්නේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දාගන්න උනා. හරි. එපා. හරි. පොඩකින. හරි friends මම සීඩ් එක ගත්තා. සීඩ් එක ගන්න පොඩක් මං ගියේ. සීඩ් එකට දැම්මා. මේක තමයි සීඩ් එක. හානේ. චීස් එකේ චීස් කොයි බං? තියෙන්නේ. කීප් චීස් on කරමු. ඔන්න කරා. කීප් එන්ඩ් on කරමු. හරි දැන් ඔෆ් කරමු. හරි එහෙනම් සුබ මොහොතෙන් ඔන්න වැඩට බහිනවා. මැප් එක ගොනා. හරි එහෙනම් ඔන්න වර්ල්ඩ් එක ක්‍රියේට් කරා. අනං වාන. හරි. දැන් කොහොමද මේ සීරීස් එක නම් දිගටම කරන් යන මචං බග් ලක් නුන් නැතුන. ඔයාලා ඉතින් බග් එකක් වෙන්නේ නැහැ කොහොමද බග් කේස් එකක් අනං වානනේ. බග් එකක් වුණොත් මේ සීරීස් එක නෑ දෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. හරි මේ ටක් ගාලා යන්නේ චීස් ටෝන් කරපු හින්දාද දන්නේ ඉතින් ප්‍රශ්නයද දන්නේ නැහැ ඔයා උනේ නින්දා ගානවා ගන්න අයියා මේ වැඩක් එන්න බෑ හරි මේ අපි ලෝඩ් වුණාට පස්සේ එත් මෙහෙනම් හරි ඔන්න එහෙනම් ලෝඩ් වුණා ලෝඩ් ලා නම් ඉවරයි දැන් මේ පොඩක් කර අනං මම කෙලි බෙලිය යනවනේ ලොගින් වුණා ඔන්න දැන් හරි දැන් ප්‍රංග ගහගෙන පාඩුවේ අතල් එකේ ඉතින් මම දිගම සීරියස් එකක් විදිහට වැටෙනවා හරි ආවා හරි එනම් අර සීනා අපේ ගම යන් එහෙට යන් වෙරළ දිගේ යන් ගමට යම් මුලින්ම අපි මකනාගේ සීඩ් එක කොට තුන මේ සීඩ් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා හරි ඩෙසර්ට් ගමක් ඩෙසර්ට් එකක් තියෙනවා මෙහා පැත්තේ ඉතින් මේ ෂේඩ් එකක් දැම්ම අවුලක් නැහැ නේ හරි කමයිස් එක පෙන්වන්න කොට අර මචං විලේජ් මොක වෙන්නේ ඉතින් ආතල් එකේ ඉන්නවනේ හරි මෙතන ප්‍රශ්නයක් වැඩක් නේ ගහක් දෙන්න මල්ලි මුලින්ම කපලා දාමු ගහක් ආවෙක ඉතින් ගහක් කපන්න නැත්නම් වැඩක් නේ මයින්ක්‍රාෆ්ට් එකේ කියන්නේ හරි ඉලක්ක ගහක් කැපුවා අයියෝ බා හරි ඉතින් මේක මේ අර මම YouTube එකෙන් ගත්ත සීඩ් එකක් නන්නේ මේක AK ගේමින්ගේ සීඩ් එක ඔකට තුනම මේක ගන්න පුළුවන් මම දන්නේ නැති මම මේකේ වීඩියෝ බලුවෙත් නැහැ සීඩ් එක ගත්ත එච්චර මම දන්නේ මෙතන ගමක් තියෙනවා කියලා විතරයි හරි මම දන්නේ මෙතන ගමක් තියෙනවා කියලා විතරයි වෙන මොන කිසියක් දන්නේ නැහැ හරි අපි මේ ගොඩ දාලා මොකද මේ මොනවද මම ට්‍රේඩ් කරන්න ගන්නේ බබලට මචං ට්‍රේඩ් කරන්නේ ඌට එමරන හතර දුන්න බූට් එකක් දෙන්න පොඩක් අයියා ඔය ජොබ් එක ගන්න මගේ ජොබ් එක ලෙෆ්ට් කරන්න ඕන හරි මම මේක ගොල්ලා ගන්න ඒක මම ගොල්ලා ගත්තා දොර වහලා යනවා ඉතින් බලු වැඩ කරන්නේ කො මිනිස්සෙක් ඇති වෙනවා කියලා අර සිරාටම අන්න බලන්න ඩාර්ක් ඕක් ෆොරස්ට් එකක් සිරාටම දෙන්න දෙක් හරි එක වැඩක් නෑ මේකත් වැඩක් නෑ මේ ගියල් කොහමත් නෑ අපි අයන් ගලම්ට ගේම දෙමු අයන් ගලම්ට ගේම දෙන්න කලින් මට මෙන්න හරි මේ ගෙදර පොඩකින හරි මේ ගොඩම හරි කොම්පෑස් එකක් වගේම පේපර් ටිකක් තියෙනවා. ඉතින් වැසි සද්ද එනවා නම් ගණන් ගන්න එපා පොඩ්ඩක් ඔය දන්නවා ඩාන් රූම් එනවා.
මේ හැටි ඩෙසර්ට් එකක් තියෙනවා ඩෙසර්ට් එකක්. මේක එකන් අර ඩෙසර්ට් එකත් එක්ක විලේජ් එකක් තියෙනවා වගේ කේස් එකක්. වට්ටක්ක තිබී වැඩක් නැහැ. වට්ටක්ක පොඩ්ඩක් ඉතින් යන ගත්තා. මෙතන ෂීප්ලා ඉන්නා. අනේ බලපන්කො ඩෙසර්ට් වීඩියෝ එකනේ බා. ඉන්නේ හරියට ඕනේ. ඇඳක් ගමු. හැබැයි මට රතු පාට ඇඳක් ඕන නිකන් ඇඳක් නෙවෙයි. කෝල් ටිකකුත් තියෙන දෙන්නේ නියම් ඒවා ටිකක් ගලවන්න. කෝල් ටික. කෝල් එකක් තියෙනවා එක ගලවගමු. මේකට අව. දුබග මේ ෂේඩ් එක නම් පට්ට හැබැයි ඈ. ඔකට තුන මේ ෂේඩ් එක ගන්න පුළුවන්. කියලා කිව්වට මගේ ළඟ නෑ. ලින්ක් එක නෑ. මේක මම ගත්තේ ඒකේ ගේමින් ගේම් එකක්. ගොඩක් කියලා ගන්න බෑ. ඒකේ ගේමින් එකකින් මට නිකන් හම්බෙන්නේ එහෙම. මේ විලේජ් කරකෙක් ඉන්නවා. විලේජ් කාරස් ඔය බං එක නම් වතුරත් එහෙමත් ආස්ස හොඳට පේනවනේ. කිසිම ලැගිකුත් නෑ. ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ. පාඩුව ගහන්න යන්න පුළුවන්. ඉතින් තාමත් මම ගමේ තියෙන්නේ මේකක් තියෙනවා. නෙන්නේ. ඩාර්ක් ඔක් ෆොරස්ට් එකකුත් ළඟ තියෙනවා මම දැක්කා. මේකක් ගලමු. හරි. මේ ගම නම් මට අල්ලන්නේ වැඩක් නෑ බං මේ ගම කැතම. දැන්ට මේ ටික දාගමු. වැඩක් නෑ නේ වැඩක් තියෙනවා ඉතින්. දැන්ට ඒ ටිකක් දාගමු අමාරුවට. අකියක් නෑ. තව කාගේද මල්ලි ගෙවල් තියෙන්නේ. අපෝ ඉවරයි තා පොඩ්ඩ ඉවරයි. අඩෝ කොස්සටයෝ. මේ ඉන්නේ කොස්සටේ මචං. කොස්සටේ මේ කොස්සටේ. ගමේ තියෙන හැන සේසතම ගොලවන් යන්න ඕන යනකොට. ගේ බේල් එකක් තියෙනවා ගොලවන්න යන්න. කොහෙන්ද යන්නේ? මේ විලේජ් එකකට යන්න පාරක් හදලා නැද්ද කිව්වට පාරක් හදලා තිබ්බා දිනවා. දීපන් ඔන්නක. එන්න මේ ෂෙඩ් එකට මේ අර ගසේම තෙලෙනවා. කොහොමද මේ පට්ටනේ. ඉතින් WhatsApp කරා නම් ගන්න පුළුවන් ෂෙඩ් එක මම දෙන්නම්. WhatsApp එක කරා. අර නගින්න නෑනේ. අපෝ බා. මේක ගම්. මේකත් වටිනා භාණ්ඩයක් තියෙනවා. එකක් ආවා. මම මේක ඔක්කොම ගොල්ලන් යන්නේ නැයිද කියලා අහනවා. තව ගමක් අත් හමුනත් මේ ඒ ගමට යනවා. මේ කාගේ ගෙදරක්ද? හරුගේ ගෙදරක් වැඩක් නෑ. අපි ආවේ ගෙදරට. පොඩ්ඩක් ඉන්න ස්ටෝන් එකක් වයින් පරක් දාමු හිතනම. මං කියේ මෙතනම. හරි ක්‍රාෆ්ටින් ටැබ් එක තියුවා. දැන් හදාගමු කඩුවක්. ඔන්න. මේ චෙස්ට් එකත් ගමු. දෙකත් හොඳයි. චෙස්ට් එක දෙන්න බන් ටක් ගාලා. අයින් ගමට ගහමු මුලින්ම. හරි එහෙනම් ඕන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා. පොඩ්ඩක් ඉන්න බං. කලින් මේක දාලා දොර ඇරලෙමු. කවුනේ කොහොමද? ඔය fuck the man. හරි වරෙන්කෝ දැන් දෙන්න. ගමට හරියන් දෙන්නේ කෑම. අනේ මට ගහන්න ගිහලා ඌ මට යවුවා. බලු යකෝ ගහනවද කොහමද? සිරාම කියන්නේ කොහෙද පොර? පොර. හයි උඩ ගහමු. මුතන් ටක් ගාලා ළඟට වරින්. අම්මට උඩු ගැහුවා නේද බලුවේද? කමීටි වයින් ගම් කර එහෙම ගහනවද යකෝ? සිරාටම. හොඳට මගේ කීපෙන්ට් වැඩේකින් හින්දා වලක් නෑ. මම දැන්ට දාගත්තේ මට ඔය වැඩේ හින්දාම තමයි. කො ගැහුවා කියපකෝ සිරාටම ගැහුවද? ඉතින් හැබැයි මම අයින් ගලන් එක්ක ආපු දෙවෙනි වතාව බං මේ මයින්ක්‍රාෆ්ට් එකේ. මට මේක කලින් නම් මම අයින් ගලන් කෙලිම නතින් කල්ලා අමාරු දානවා. මේක කො දැන් එන අමාරු කෙනෙක් අමාරු පාරෙද්ද මොකද? අවුලක් නෑ. කොච්චර අමාරුත් මචං අපි මරනම්. පොඩ්ඩක් හිටපන් බං. යන්න නැතු. කොච්චර අමාරු කාර්යයක් වුවද මම මේක මරනවද? අඩෝ කොහෙද මල්ලිව? උඩින්වත් ආවොත් නම් මොන්න ඔප්පි අම්මේ හප්පෝ සල්ලි අකෝ සිරාටම ට ගහන්න වෙන අමාරුයි නකෝ මේ තුන්වෙනි පාර ඔන්න. උන්ගේ කවු තුන්වෙනි පාර සල්ලි තමයි.
ඔය මම මයින්ක්‍රාෆ්ට් ඉස්සර ගහුවානේ. ඉස්සර මම B4ක් දාලා ගොබ්බෙක් වගේ හිටියේ. ඉතින් ඉස්සර එක සැරයක් මම අයින් කිලෝමීටර් ගහන ගියා මම ඊට පස්සේ හිතුවා අයින් කිලෝමීටර් ගහනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. කිසි බඩුවක් නැතුව අයින් කිලෝමීටර් ගහන්න බෑ. හරි අයින් කිලෝමීටර් ගහනක මම පඩ බලා ගන්න. මම අයින් කිලෝමීටර් ගහලා ඉවර කරලා දාන්න. නැත්තම් වීඩියෝ එකක් දික් වෙනවා. නැද්ද බා? ඔයගොල්ලෝ මොකද? වහලුට්ට කියලා ගහුවා නම් හරි. ඒක ලේසි. කිව්වට. රිස්පෝන් එක ගහගන්න මේ ගෙදර. හරි. රෑ වෙනවා මම. ගෙදරක් දොර අඩිමු මේ ගෙදරක් දොර අඩිමු. වතුර වට්ටම. වතුර රට්ටුවා නම් හරි. වතුර රට්ටුවා නම් හරි මූ ඒකට එන්නේ ආසයක්. මට එන්න බෑ. නෑ මගේ දුවනේ ආද? නිදාගෙන මු ඉන්නේ අකන් හොඳයි කියලා හිතනවා මට එක්ක. ආනේ හිතේ කියන්නේ. දුක්පුතා ඉන්නේ නැද්ද? ආ. නයින් ගම හැකෝ හිනා අමාරු කාර්යයක් නේ හිතුවට. ඔකෝ සුරානම. අම්මේ හාට් ටික. කොහෙන් ගහින්ද දන්නේ නැහැ. හරි ටක් ගාලා මැරෙන්න ඔකට. ඉඳගම්පා. මට ගහන්න ආවේ මොකද කියන්නේ ඔන්න ඉවරයි. කියන්නේ අයන් ගොලම් කාර්යය ඉවරයි. දීපන් අයන් ටික. හරි. මේ ගම නම් හෙට ඒ තරම් හොඳ ගමක් නෑ වැඩක් නෑ කියන්නේ. අපි මේ ගමෙන් යන්න. අපි එහෙනම් මේ ගමෙන් යන්න. වෙන ගමක් තියනවද කියලා බලමු. මේ ළඟට ගියද ගම. වාසනක් අල්ලපු ගෙදර කියන අල්ලා ඉද්දාන්නෙත් නෑ. තව ගමක් තිබ්බොත් නම් හොඳයි. ඔන්න කට්ටෙක් ගමේ ලොක්ක මැරුවා. උලක් නේන මං යනවා එහෙනම්. බයි. පොඩ මේ වටේට වටයක් දාලා බලමු. හොඳද කියලා. මේ ගම කැතයි බා. ඩෙසර්ට් එකක් එක්කම එන කැතයි. යමක් මට යන්න දීපන්. යන්න දෙන්න. මම නැතේ ගහකුත් කපාගෙන මම. දැන් ගස්වල මේ ගස් එල්ලෙනා බා. ක්‍රීනේ කරනවා. ඒක හොඳයි මේ පොඩක් අර වාසේ සද්දි මට වඩා කියනවා නම් ගණන් ගන්න එපා ඒකත්. දැන් අද විතරයි ඉතින් ඔහම එන්නේ. ඔව් අද විතරයි. එහෙම වෙන්නේ. පොඩිම දැනක් නෑ කොමේ. අපි යන් වෙරළ දිගේ යන් වෙරළ දිගේ යන්. පොඩක් යන්. අයියෝ. මතා පොඩ්ඩ ඉවරයි. වටෙන් යන්න බෑ. මම පැන්න වතුර අස්සට. උඩ වතුරත් පාට හැබැයි මේ ෂේඩ් එකේ හින්දා ගැම්මක් තියෙනවා. ෂේඩ් එක අයින් කරන්න වෙයිද දන්නේ නැහැ. ඒසත් ලැග්ගුණොත් එහෙම ලැගින්න නෑ. ලැග්ගුනේ නම් නෑ හැබැයි හොඳට ගහගෙන යන්න පුළුවන් වුණා. හලලලලා උන් ගහයටම නිකන් අර 아무තු හේමනක් තියෙනවා. මං ගැම්මක් තමයි තියෙන එක. අඩු සිරාටම යකෝ හිටියේ නෑ බං ගමක් තියෙක බල තව ගමක් හමුණා බං. ඔය ගම් දෙකයි සිරාටම. පුදුම තැනක තමයි මම මේ ආවේ. මම සීඩ් එක පට්ට හැබැයි මම හිතුවේ නම් තව ගමක් හම්බෙයි කියලා මෙහෙම. සිරාටම පට්ට මම මේ යනවා. ආ ගැම්මක් තමයි. එන්න. හරි උත්මල. මල්ලි කෑම ටිකක් දෙන්න. අඩු පට්ට බං තවත් ගමක් හමුණා කියලා කියන්නේ. අපි මේ හරියම ගියක් කලමු. මේ ගම නම් හොඳයි හැබැයි. කලින් ගම වලට වඩා මේක කෙනෙක් ඉන්නවනේ බා. මම දැන් දැක්කේ. පොඩගෙන. හරි එහෙනම් අරුදුනා. දැන් දුවන්. ගියක් අතරත් යනවාද බා. මොනක් කොන් ගියා අතර පණේ මම බල හිර කරන්න හිර. මූ මේ කැසර ගියාද? ඔව් ඔබේ කැසර ගියා. හොඳයි. එහෙනම් මූ හිර කරන්න ඉද්ද නේද? ඒදි කියලා ප්‍රධානම හේතුව තමයි. බයන්නේ නැද්ද බං මොකක් හරි ගියක් අසර? මම ගියක් දෙන්න යන්න කියලා. මේ ගෙදර දෙන්නෙක් ඉන්නවා. කලින් ගහක් අපේ ගත්ත එකේ මේ කෙනෙක් වැඩක් ගමු. මේ ගෙදර දෙන්නෙක් ඉන්නවා හදාගියට. ඔය දෙන්නෙක් ඉන්නවා. ඔව් කොස්සටේකුයි තව මේකෙකුයි ඉන්නවා.
මේ ගෙදර කවුරු හරි ඉන්නවද? හෙලෝ හෙලෝ කවුරුත් නේද? කවුරුත් නෑ බං ඒ ගෙදර නම්. හැබැයි මේ ගෙදර ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙනවා විතරයි මම දැක්කේ. බැරල් එකක් තියෙනවා. බැරල් එක ගමු. ටෙස්ට් වලට බැරල් එක හොඳයි හැබැයි බැරල් එකේ බඩු එකක් බඩු දා ගන්න පුළුවන්. ඒ හින්දා බැරල් එක ඉදම ආවා. මේ ගෙදර නම් කාටවත් ඉන්න බෑ ඉතින්. ගන්නවනේ. කවුරුත් මේ ගෙදර ඉන්නේ. ටේබල් නම් කුඩක් තියෙනවා. බත් පට්ට ලස්සනයි. අති ස්කෘත්යි. දෙන්න මල්ලි ඔක්කොම ටික කියලා කිව්වට මම මෙතෙන් ටිකක් ඉතුරු කරලා යනවා. දෙකක් තුනක් ඔක්කොම ගොල්ලන් යම්බන් ඔන්නේ. මම දෙකක් ඉතුරු කරලා ඔය කට්ටියට තියාගන්න කියලා. පස්සේ උනොත් මම ඒ ටිකක් ගන්නම්. ඔය කට්ටිය පානම්. තව කවුද මල්ලි ගෙවල් වස්තු යන්නේ? මම මෙන්න මේ හාදයා. එහෙම කරගෙනවා. තව කවුද මං ගියා? අද ෆිෂර්මන්ලාගේ ගෙවල් දෙකයි බා. සිරාට. උතන ටේබල් කියනවා බා. මේ ගෙදර කවුද ඉන්නේ? කවුරුත් නෑ ගෙදර නම්. මේකෙක් කවුරු නැද්ද? කෙක් කවුරුත් නෑ. සිරාට. මම ටිකක් කරොත් ලොකු ගමක් කිව්වටත් එහෙමත් නෑ ඉතින් හැබැයි. මේ ගෙදර කවුරු හරි ඉන්නවද? මේ ගෙදර කවුරුත් නෑ බා. තවත් මෙතන ටේබල් කියන බං. අයන් අර හෙඩක් ගොලලා මේක මෙතන ටිකක් ගොලමු. පොඩ්ඩක් කියන මේ එකක මිනිස්සු නේද? මිනිස්සු. මොකක්වත් නෑ. කැමරේ එකක් කලාසට බිල් එක ගහමු. බිල් දෙකයි බං. ගමට බිල් දෙකක් තියෙනවා. එකක් මෙතන එකක් තියෙනවානේ. ටග්ගල යමකෝ අස්සර. මොකක්ද ගියක් අස්සර යමකෝ. මෙතන එකක් දොරේලා තියෙනවා. හොඳට ඉන්නේ කෙනෙක් ඉන්නවනේ. මම තව කවුද ගියක් අතර ගියේ අතනත් කෙනෙක් ඉන්නවා හරියන් මම හිර කරන්නේ ඇදී ප්‍රධාන මේක තමයි අවුදිසාට මම විලේජ් ට්‍රේඩින් හොලයක් හදනවා ඒ හින්දා මම ඕන එකට කියන්නේ උඩින් ඇටි ලක්නේ උඩින් තියවන්නම ඇති මේක තරම් කවුරුත් නේ යමන් මචං යමන් බෙල් එක ගියපුුන් නැද්ද උන්ට බෙල් එකේ සද්ද හෙන්නේ නැතුව ඇති අංග බයකක් බෙහෙලා බං සිරාටම කියන්නේ ආයෙසරයක් ගහන්න බැලේ ගමේ ඉන්න හැමෝම යන්න පුළුවන් අස්සර ගිය තමන් කැමති ගියක් අස්සර යන්න පුළුවන් අතනත් එක්ක අරු ගියා. හරි දැන් ගමේ කිසිම ගම් වාසියෙක් එළියට යන්නේ නැත. අවුලක් නැහැ නේද? මම පොඩක් ගම් වාසියින් හිර කළා තිනවා. කොහේ බෙල් ගොඩ බලපන් මේ ගමේ තියෙන හේ බෙල් ගොඩ. මෙතනත් ගොඩ ටිකක් ගොඩ ගහලා මට හුඩුවේ ටික ගොඩගම්. සිරාරම් බලපන් කොප්පු මේ සම්පූසිත රටක් නේ සම්පූසිත ගමක් සෞභාග්‍යමත් ගමක්. ඔව් ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා. වගේ ගමේ නායකයෙක් තියෙනවා හොතර. ඒක වගේ නෝයි කෑමත් ගොඩක් තියෙනවා. සම්පෝෂිතයි. කෑම ටික දෙන්න. සම්පෝෂිත ගමක් අගය කරන නම. අනාගතයේදී මේ ගම මේ සම්පෝෂිත ගමක් සහ පරිපූර්ණ ගමක් වෙයි. මොකද මේ ගම මෙතනින් තඩි දශකින් නගරයක් වෙනවා. කියලා කිව්වට නගරයක් වෙන්නේ නැහැ. රාජධානියක් tie බොහෝ විට. මට කියන්න බැරි මම ඔය කිව්වට කේකේවා මේ වෙන්නේ නැහැ හැබැයි. මම ඉතින් කියන් යනවා බං හානේ. හැබැයි වෙන්නේ වෙන දෙයක්. හරි දැන් ඊවල කීයක් තියනද අපිට? අම්මට හුදු 37ක්. බලපන් මේක. එන්න ගොඩක් නේ බන් තියෙන්නේ. පැක් ගොඩක් හදන්න පුළුවන්. 64 පැක්. 64 පැක් පහරත් වැඩි වුණා. 5ක් විතර තියන දැන් නම්. පහට වැඩි මේ. පහට වැඩි යකෝ 6යි භාගයක් විතර. අතන ටිකක් ගොලමුකෝ කොහොමද ඉතින්? බලපන් කුඩක් මේ ගම එහෙන සම්පෝෂිත ගමක් කුඩක් බලන්න බා කෑම නම් කුඩක් තියෙන හැබැයි මං ආසයි මෙයාගේ ගම වල පට්ට අනන්තයි ඔගුස්ටයි හරි දැන් මේක ගොලමු බොහොම දෙරියන්නේ. ඒත් මේක එක කවුරුත් නැද්ද? ඔයා කිව්වලු පොලිය දෙනවා කියලා. මට නින්නෙත් කරලානේ. මේකේ මොන අම්මට හොරු දෙන්න කිව්වා. හරි. මම අතට ගන්න කිව්වා. මෙන්න මේක ගමු. හරි මේක වෙන අපි දාගමු එකට. හරි ඔන්න ලෙඩාම ටිකක්වත් දාගත්තා නේ. ඔයා අරගෙන නැද්ද? දැන් මේ හැමගේකම මිනිස්සු නේ බං ඔන්න ඔක තමයි ප්‍රශ්නේ තියෙන. උලක් නෑ අපි මේ මොකද උඹ එතන? උඹට ජොබ් එකක් නැත්තම් ජොබ් එකක් නැති දෙන්නේ. අනේ තේරෙනවද? හරි. දැන් අවසර බෙල් එක ගමු.
බෙල් එක. යමන් හැමෝම ගියක් අසට. යමන් බච්චම. ගියක් අස්සට යන්න. කොහෙද? යමන් ගියක් අසට. කිව්වේ හුන්නේ මේ හරකට. ඒකට හෙන්නේ නෑ. ඉතින් මම මේ මොළ හරගෙන්නේ. නේ ගෙදර කවුරු සිටීද නැත. ඒකගේ එකක් මිනිස්සු නේ බා. මචං යමන් ඇස්සට. බට යන්න බැයිද? බට කියන්නේ දැන් බට බෑ කියලා මයි. යමන් එන්නේ මොකක් හරි ගියක් අසට. මෙච්චර බෙල් එක ගන්න කොමුන්ට මේ ගියක් අසට ය아가න්න බෑ කියපුවා. ගහමු 1000ක් විතර මේක. හරිනේ. හරි. හරි දැන්වත් බලමුද යන්න පුළුවන් දෝ කට්ටියට. උඹලා දෙන හරි පොඩ්ඩක් ඉන්න මල්ලීලා. අයියෝ බා. The fuck. හරි යන්න. යමන්. මකෝ ගැලවුන්නේ සිතාටම. මොන ලබ්බක් නේද? හරි යන්න පුළුවන් යන්න. අනේ යන්න බං. හරි ගියා ගියා. බත් පාලේ රෑ වෙනවා. හරි. ඔක්කොම යන්. දොර රැර යම ඉතින්. හරි. දැන් අපිට මේ ගමේ තමයි ඉඳා ගන්න රීස්පෝන් එක ගහමු. එතන. මේකේ ගහමු. මොකද මම විතර හිමින් යන්නේ. රීස්පෝන් එක ගහගත්ත ඕනේ මෙතන. නැත්නම් අර හෙන ඈට ගිහින් පිටින්නේ. හරි. මචං බුක්. අයි දැන් මේ ගමත් ගම අයි තියෙන්නේ මට. මට. මං තාම මගේ මට කිසිම දෙයක් මේ හරි වඩා නිදා ගන්න. හරි ඉතින් ඔබත් මේ මුට කිව්ව මං යන්නේ නැහැ කියලා මේ සෝමදාස නම් වෙන මොකෙද්ද මන්ද? මොකෙද්ද? හරි. අංග බයක බෑ කියපුවක සිරාටම. මම ගණන් ගන්න නැතුව හිටියා. හරි වැඩි උනේ. ගණන් ගන්න නැතුව හිටියම ඔහොම තමයි වෙන්නේ. හරි දැන් යමන් ඔය හරි මේක අසර ගියා. හරි. හරි මචං නම් ඔබත් හිර කරා. හැමෝම දැන් හිර කරලා තියෙන්නේ උනා. මේක ඉන්න මිනිස්සයා දැන් මං හිර කරාද? ඔව් යස්. දැන් මම මේක උඩ නගින්න ඕන ගිහිල්ලා. නගින්නේ. මේකත් තියලා මේ අඩෝට් ටිකක් තියන්න ඕනේ. හරි මෙතෙන් ඔය ලස්සන ගම කොහමද? ලොකු නේ බං. ඊතර මක් කර වෙන ගියක් අතර ගියා නම් හරි. මට මේ ස්ක්‍රීන් ෂොට් පාරක් ගහ ගන්න ඕන. මොකද්ද මේකේ හොඳම ගේ මේකනේ. මං කිව්වට මේක නෙවෙයි. මේකේ අක්ෂරය අංකෝ. මේකේ 9 ගමට මං ගේම දෙන්නේ නැහැ. මොකද තාම ගමේ ඉන්න මිනිස්සු සම්පෝසිත රටක් කියවම නායකයෙක් ඉන්න දෙපේ. නැත්තම් බෑනේ. හරි පියානේ. kita mape gama kalau gama itu terlalu lukut nih bang kau me petter ha me petter පොඩ්ඩක් බලිය ආමට ගොලමු පොඩ්ඩක් ඉන්න බලන්න ආමට ආයෙ කොන්නේ ඔහොම නෙවෙයි ගන්න ඒ ගොබ්බ වැඩමනේ ඉතින් මට තියන්නේ කුප් වැඩමනේ ඉන්නේ මේ තියන්නේ අපි පොඩක් ගියල්ල වහපු ගම ඊට කොහොමද දැන් අපේ ගම තියෙන විදිය කලින් එනකොට සහ දැන් එනකොට තියෙන විදිය. අලා එනකොට කොහෙද මං යන්නේ? හරි එක දාන්නේ. වෙනස් කරගමු. නැත්තම් අවුල්. ටච් වීඩියෝ ෆ්‍රොන්ට් එක දැම්ම වයින් එකට. හරි. දැන් මේ ගහවට නගින්න ඕන. මට ස්ක්‍රීන් ෂොට් පාරක් ගහන්න. ඔව් කියන්නේ සිරා කියනකොට යන්න ඕන දැන්. හරි මේ කොහෙද මේ තියන්නේ? මෙතනට නගිමු. යමන් ගහුට්ට මෙම. ගහුට්ට මනවද නම්මා? ගහේ කොන්ටම ගියාම තමයි ගෑම්ම තියෙන්නේ. මම තමයි දැන් ගමේ නායකයා. කිව්වට ගමේ නායකයෙකුත් නෙමෙයි. හරි. ෆොටෝ පාරක් ගහමු. ගොඩක් ඉන්නේට කලින් පොඩි ඩක් අඳිනවා. මේ වීඩියෝ මේක ඔක්කොම රිකෝඩ් කරමු ඔෆ් කරමු. මේ දැපල හරි. දැන් අපේ ටච් හෑන්ඩ් එක නෑ. මේ බලන්න. කොහොමද දැන් ගම තියෙන විදිය. කලින් සහ දැන් කොහොමද බං ඒක බලපන්කෝ
පට්ටනේ. දැන් ගම තියෙන විදිය. හරි. හරි ඔන්න එහෙනම් ෆොටෝ එකක් ගන්නවා. හරි වැරදිට නේ වැදුනේ ඉතින්. හරි. පොඩකින් වැරදුනා. හරි දෙන්නම් ගෙව්වා. මම මේ විදිහ ඔක්කොම දැන් මතක තියාගෙන තියෙන්නේ. නැත්තම් කෙලවෙනවනේ බා. මම හේපිල්ලෙමුත් ගහනවා බස් ඉඳලා හිටලා. පොඩක් මොකක්ද උනේ ඒක වාටම. මේක ඔන් කරමු, මේක ඔෆ් කරමු. හරි. හරි ඔන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතන්නේ අද අලුත් Minecraft server series එක ගැන ඔකට හදලා කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ කමෙන්ට් එකේ හිතනවා නම් මයිනස් සිංහල YouTube channel සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න. යාට වන්න ෂෙයා පරිකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. බයි බයි.